ආයුබෝවන්. අද අපි අහන්න යන්නේ හරිම වැදගත් පාඩමක් ඉගෙන ගත්ත බල්ලෙක් ගැන හරිම ලස්සන කතාවක්. ඉතින් හැමෝම ලෑස්තිද මේ අපූරු කතාව අහන්න? එහෙනම් අපි පටන් ගමු. අපේ කතාව පටන් ගන්නෙම රසම රස දෙයක් හොයාගෙන ගොඩක් සතුටින් ඉන්න බල්ලෙකු හම්බ වෙලා. හිතන්නකෝ එයාගේ වලිගය වනවනා කොච්චර සතුටින් යන්නේ නැද්ද? එයාට ලැබුණ මේ රසම රස මස් කෑල්ල ගැන එයාට ලොකු ආඩම්බරයක් දැනෙන්නේ නැති නේද? ඔව් එයාට තිබුණේ එකම එක මස් කෑල්ලයි. ඒත් ඒක එයාට හොඳටම ඇති. දැන් ඉතින් එයාගේ ගෙදර යන්න නම් මේ බල්ලට පොඩි ගමනක් යන්න සිදු වුණා. ඒක හරිම ලස්සන දවසක්. ඉර එළිය වැටිලා වතුර පාර දිලිසිනවා. බල්ලත් ගොඩක් සතුටින් එයාගේ මස් කෑල්ලත් කටේ තියාගෙන ඒ දඬු උඩින් යනවා. හැබැයි මෙන්න මේ වෙලාවේදී තමයි අපේ බල්ලාට එලාගේ ගමන නවත්තලා පොඩ්ඩක් හිතන්න වෙන දෙයක් පේන්නේ. මොනවද දකින්න නැති දෙයක් වතුරේ? කවුරු හරි ඉන්නේ නැතිද? වතුරේ හිටපු බල්ලත් හරියටම මෙයා වගේමයි. ඒ බල්ලගේ කටේ තිබුණා රසම රසමස් කෑල්ලක්. ඒත් එයා දැනගෙන හිටියේ නෑනේ ඒ එයාගේම සෙවණැල්ල කියලා. දැන් ඉතින් මේ බල්ලා මොන වගේ දෙයක් කරයි කියලාද හිතන්නේ? එයා පාඩුවේ ගෙදර යයිද? නැත්නම් අනිත් මස් කෑල්ලත් ගන්න හදයිද? බලමු එයා ගත්ත තීරණය නිසා මොකද්ද වෙන්නේ කියලා. කතාවේ ලොකු දෙයක් වෙන්න යන්නේ. එහා ටිකක් කෑදරුණා. තමන්ට තියෙන දෙයට වඩා තව දේවල් ඕනේ වෙන එක හොඳ දෙයක් නෙමෙයි නේද? අනිත් බල්ලව බය කරලා එලාගේ මස් කෑල්ල තුදුරගන්න හිතාගෙන එයා කට ඇරියා බව් බව් ගාලා හයියෙන් බුරන්න. අනේ යා කට අරිනකොටම මොකද උනේ? කටේ තිබ්බ මස් කෑල්ල වතුරට වැටුණා. දැන් ඉතින් බල්ලට ගොඩාක් දුකයි. එයාගේ රාත්‍රී කෑම එකක් නෑ. අර වතුරේ හිටපු අනිත් බල්ලවත් පේන්න නෑ. කෑදරකම නිසා එයාට තිබුණ දේත් නැති වුණා. දැන් අපි බලමු එදා බල්ලා ඉගෙනගත්ත හරිම වැදගත් පාඩම මොකක්ද කියලා. ඔව්. කතාවේ පාඩම තමයි ඒ. තියෙන දේෙන් සතුටු වෙන්න ඕනේ. කෑදර වුණොත් අතේ තියෙන දේත් නැති වෙන්න පුළුවන්. හරි. දැන් ඉගෙනගත්ත පාඩම තව හොඳට මතක තියාගන්න අපි පොඩි සෙල්ලමක් කරමු. හැමෝම ලෑස්තිද? හරි බලන්නකෝ මේ බුබුලු දෙක දිහා. බල්ලාට ගන්න තිබුණ හොඳම සතුටුම තේරීම මොකක්ද? අන්න හරි. ගෙදර ගිහින් එයාගේ රාත්‍රී කෑම එක රස කර කන එක තමයි හරිම දේ. දැන් කියන්න බලන්න මේ දෙකෙන් මොන තේරීම ගත්තමද අපේ හිතට සතුටක් දැනෙන්නේ? තියෙන එක දෙකකින් සතුටු වෙන එක නේද? හොඳයි. දැන් හැමෝම පොඩ්ඩක් හිතන්න අද දවසේ Tamanව සතුටු කරපු එකම එක දෙයක් ගැන. ඒ වගේ පුංචි දේවල් වලින් සතුටු වෙන එක කොච්චර වටිනවද නේද? එහෙනම් ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් හම්බ වෙමු.